අනුරාධපුර රාජධානියේ බලවත් හා දක්ෂ රජවරුන් අතරින් විශේෂ ස්ථානයක් ගන්නා රජෙකු තමයි වසභ රජතුමා. ඔහු ක්‍රීව පළවන සියවසේ රාජ්‍ය පාලනය කළා කියලා ඉතිහාසයේ සඳහන් කරනවා. වසභ මුලින්ම සාමාන්‍ය පවුලක උපන් පුද්ගලයෙක් බව කියනවා. ඒ කාලේ රජතුමාට විරුද්ධව කැරැල්ලක් ඇති වෙයි කියලා අනාවැකි පැතිරුණා. වසභ කියන නම ඇති කෙනෙක් රජ වෙයි කියලා කියා සිටි නිසා එම නම ඇති අයව මරා දැමීමට පවා උත්සාහ කළා කියනවා. ඒත් වසභ බුද්ධිමත් ලෙස සැඟවී සුදුසු වෙලාවක් බලා ජනතා සහාය එකතු කරගෙන අවසානයේ රජ බවට පත් වුණා. ඔහුගේ ධෛර්යය, ඥානය සහ ඉවසීම ඔහුට ජය ගන්න උදව් වුණා. වසභ රජතුමා වඩාත් ප්‍රසිද්ධ වන්නේ වැව් හා ජල මාර්ග ඉදිකිරීමෙන්. ඔහු වැව් 11කට වඩා ඉදිකලා කියන සඳහන් වෙනවා. එමගින් ගොවි ජනතාවට ජලය ලබා දී රටේ කෘෂිකර්මය විශාල ලෙස දියුණු කළා. වැවයි දාගැබයි රටයි කියන සංකල්පය ශක්තිමත් කළ රජෙක් ලෙසත් ඔහු සැලකේ. වසභ රජතුමා බෞද්ධ ආගමට ගරු කළා. විහාර සහ දාගැබ ඉදි කරමින් සංඝයාට සහාය ලබා දුන්නා. ඒ නිසා ඔහු ජනතාවගේ ආදරය දිනාගත් රජෙක් බවට පත් වුණා.